අපේ කිරිකෙටි දරුවන්ගේ ජීවිතය මහා අනතුරක දාන ඔයාලා ගොඩ දෙනෙන් නොදන්න මාරයෙක් අපේ හැම ගෙදරකම වගේ තියෙනවා. ඒ වෙන මුකුත් නෙමෙයි බටන් බැටරි. අන්න ඒ බටන් බැටරි වලින් අපේ කුඩා දරුවන්ගේ ජීවිතේ බිලිගන්න හැටි අපි ටක් ගාලා මෙන්න මේ වීඩියෝ එකෙන් බලමු. බටන් බැටරි කියන්නේ අපි ගොඩාක් වෙලාවට සෙල්ලම් බඩු, එහෙම නැත්නම් වොච් වලට, එහෙම නැත්නම් තවත් ඩිජිටල් උපකරණ වලට අපේ ගෙවල් වල නිතරම භාවිතා කරන දෙයක්. සමහර ගෙවල් වල නොසැලකිල්ලෙන් ඔය බටන් බැටරි හැමතැනම දාලා තියෙනවා. ඉතින් ඔයාලා ගෙවල් වල පොඩි බබාලා ඉන්නවා නම් හදිසියත් ඔය බටන් බැටරියක් ඒගොල්ලෝ අරගෙන ගිල්ලොත් මොකද වෙන්නේ කියලා දන්නවද? ඔය බටන් බැටරිය ටික වේලාවක් ඇතුළත, ඒ කියන්නේ පැයක් වගේ වේලාවක් ඇතුළත ඒ ළමයාගේ ගලනාලය එහෙම නැත්නම් ආමාශය පුච්චලා ඒවා සිදුරු කරනවා. හදිසියවත් එහෙම සිදුරු වුණොත් ඒ ළමයාගේ ජීවිතයට තියෙන අවදානම 150කටත් වඩා වැඩි වෙනවා කියලා වෛද්‍ය පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවා. ඊට අමතරව ওই බටන් බැටරි එක හදිසියවත් ගලනාලයට නොයා ශ්වසනාලය පැත්තට ගියොත් ඕක එතන හිර වෙලා හුස්ම ගන්න බැරි වෙලා ඒ ළමයා මැරෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම එතන හුස්ම ගන්න ඉඩ තිබුණත් අන්න ඒ බටන් බැටරියෙන් වෙන හානිය නිසා එතන පිච්චිලා එතන සිදුරු වෙන්නත් ඒ වගේම සදාකාලික කටහඬ නැති වෙන්නත් ඔය ළමයාට ඉඩ තියෙනවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති බටන් බැටරියක් කියන එක මාරයක් නේද කියන එක. තවත් දෙයක් තමයි සමහර ළමයි ওই බටන් බැටරිය නහයට දා ගන්නවා. හදිසියත් ඔක නහයට දාගෙන පැයක් වගේ ඇතුළත පැයක් දෙකක් වගේ ඇතුළත ඔක ගත්තේ නැත්නම් ඔයාලා දන්නවර නහය මැද තියෙන නාස් පොල්ලක්. අන්න ওই නාස් පොල්ල සිදුරු වෙනවා. ඉතින් ඒතකොට ඒ ළමයාට සදාකාලිකව හුස්ම ගැනීමේ අපහසුතාවල් එන්න පුළුවන්. ඒක පසු කාලීනව ඒ බටන් බැටරි එක අරගත්තත් සදාකාලිකව ඒ ළමයාගේ නහයේ සිදුරක් ඉතුරු වෙනවා. ඉතින් අපි මේකට මොකද කරන්න ඕන? අපි මුලින්ම කරන්න ඕන මෙන්න මේ වගේ දෙයක් වෙන එක වළක්ව ගන්න. ඉතින් ඔයගොල්ලෝගේ ගෙවල් වල බටන් බැටරි හැමතැනම දාලා තියෙනවා නම් ඒක ආරක්ෂිත තැනක තියන්න. ඒ වගේම ගොඩාක් උපකරණ වල පිට රටින් එද්දී ඒ වගේ ඇණයක් දාලා අන්න ඒ බටන් බැටරි තියෙන තැන හොඳට වහලා තියෙන්නේ. ලංකාවේ අපි කරන්නේ අන්නේ ඇණේ ගලවලා විසි කරනවා. එතකොට අර බටන් බැටරි ළමයට ලේසියෙන් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ ආරක්ෂිතව ඒ රටවල් වලින් හදලා තියෙන්නේ ඒක එහෙම විය යුතු නිසා. ඉතින් ඒක ගලවලා විසි කරන්න එපා. හැමතිස්සෙම හැම උපකරණයක්ම හැම සෙල්ලම් බඩුවම ඒ වගේ හොඳට ඇණයකින් තද වෙන්න වහලා තියාගන්න වග බලා ගන්න. හරි. හදිසියවත් ඔයාලා බබා අන්න ඒ වගේ බටන් බැටරි එකක් ගිල්ල කියලා සැකයක් හිතුනොත් ඔයාලා කරන්න ඕන පුළුවන් තරම් ඉක්මනට රජේ රෝහලකට යන්න ඕන. මොකද ඒක පැයක් පැය එකමාරක් ඇතුළත ගත්තේ නැත්නම් ඔන්න ඔය වගේ බඩවැල් වල සිදුරු වෙන්න බලනවා, ගලනාලේ සිදුරු වෙන්න බලනවා. ඉතින් ඔයාලා ගිය ගාම අනිවාර්යෙන් මේ ડોක්ටර්ට හරි නර්ස්ට හරි කියන්න මෙයා බටන් බැටරි එකක් තමයි ගිල්ලා තියෙන්නේ කියලා. එහෙම වුණොත් ඒ දොස්තරලා නර්ස්ලා තියෙන අනිත් වැඩ ඔක්කොම නවත්තලා මෙයාට ඉක්මනට ප්‍රතිකාර කරන්න අවශ්‍ය වෙනවා. හැබැයි සමහර අලුත් ડોක්ටර්ස්ලා ඒ වගේම අලුත් නර්සස්ලා මෙන්න මේ බටන් බැටරි වල තියෙන අවදානම නොදන්නවා වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම කියන්න මේක බටන් බැටරි එකක්, අනිවාර්යයෙන්ම මේකට ඉක්මනට මොන හරි දෙයක් කරන්න ඕන කියලා. අන්න ඒ නිසාමයි මම මේ වීඩියෝ එක කරන්නේ ඔයාලව දැනුවත් කරන්න. ඒ වගේම එහෙම බටන් බැටරියක් ගෙල්ලුවාම ළමයෙක් බඩේ කැක්කුම කියන්න පුළුවන්, බඩ රිදෙනවා කියන්න පුළුවන්, ළමයා කහින්න පුළුවන්, ලේ වමනේ දාන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් සෙල්ලම් කර කර හිටපු ළමයෙක් එකපාරම ඔන්න ඔය වගේ රෝග ලක්ෂණ මතුවෙනවා නම් ඔයාලා හැමතිස්සෙම සැක හිතන්න මේක බටන් බැටරියක් වෙන්න පුළුවන් කියලා. ඔයාලා අන්න ඒ වගේ ගොඩක් අවදානමින් හිටියොත් ඒ ළමයාගේ ජීවිතය ඔයාලට බේර ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක මම කරන්න හේතුවත් මේ වීඩියෝ එකෙන් එක ළමයෙක් හරි ජීවිතේ බේර ගන්න පුළුවන් වෙයි කියන අරමුණේ. ඉතින් මේ වීඩියෝ එක ෂෙයා කරලා තවත් එක ළමයෙක්ගේ හරි ජීවිතයක් ඔයාලටත් බේර ගන්න පුළුවන් සහ ඔයාලටත් බේර ගන්න දායකත්වයක් දෙන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් ළමයෙක් හිර කරගත්තොත් ගෙදරදීම ඒක අයින් කරගන්න ක්‍රම ගැන, ඒ කියන්නේ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන ක්‍රම ගැන වීඩියෝ එකක් මම ඊළඟ වීඩියෝ එක විදිහට කරනවා. ඒ වීඩියෝ එකත් බලන්න ඕන නම් අපේ පේජ් එක ෆලෝ කරලා තියන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.